හායි ළමයි අද ඉතින් ඊයේද දවසක් අපි ඉතින් හිතුවා හස්බන්ඩ්ගේ ළඟම ඉන්න අක්කා කෙනෙක්ව බලන්න යන්න. අපි ඉතින් යමු අද. අපි යන්නේ නම් ඉතින් දුබයි බස් එකේ දවස්වල එළිය නම් ගොඩක්ම රස්නේ වැඩි. මොකද මේ දවස්වල සමර් සීසන් එක හින්දා බස් ස්ටොප් එකට ආව විතරයි අපිට බස් එකක් ගන්න පුළුවන් වුණා. මෙහෙම ඉතින් බස් එකක් ගන්න අපි ගොඩක් වෙයිටින් ඉන්න ඕනේ නැහැ. අපිට බස් ටයිමින් බලා ගන්න පුළුවන් Google Map එකේ. ඊට පස්සේ බස් ස්ටොප් එකකින් අපිට චෙක් කර ගන්න පුළුවන්. ඉතින් අපිට ගොඩක්ම ලේසි ටයිමින් එකටම බස් එක ඇරයි වෙනවා. ඔන්න ඉතින් අපි බස් එකටත් නැග්ගා. මම නම් ඉතින් ගොඩක්ම ආස බස් එකේ පහළ යනවට වඩා බස් එකේ උඩ වාඩි වෙලා යන්න. මොකද අපිට ලස්සනට view එක බලා ගන්න පුළුවන් ඉතින් බස් එකේ යනකොට. ඔන්න ඉතින් අපි ආවා දේර බස් ස්ටොප් එකට. අපි එතනින් බැලලා අපි දෙන්න යන්න ඕනි මෙට්‍රෝ ස්ටේෂන් එකට. මොකද අපි මෙට්‍රෝ එකේ තමයි අක්කා ඉන්න තැනට යන්න ඕනි. එන්න ඉතින් අපි බලමු මෙට්‍රෝ එක ගන්න යන්නේ කොහොමද කියලා. අට ඔයාලට කියන්න බැරි වුණා. මේ ඩුබයි බස් එකේ හරි මෙට්‍රෝ එකේ යනවා නම් අපි යූස් කරන්න ඕනි නෝල් කාඩ් කියන කාඩ් එක. අපි ඉතින් ඒ කාඩ් එකට টොප් අප් කරලා තියා ගන්න ඕනි. ඩුබයි බස් හරි මෙට්‍රෝ හරි යනවා නම් අපේ එකේ බැලන්ස් එකක් නැති හින්දා අපි මේ මැෂින් එකෙන් টොප් අප් කරගන්න තමයි යන්නේ. අපි බලමු ඉතින් කාඩ් එක කොහොමද টොප් අප් කරගන්නේ කියලා. මෙන්න මෙතනින් තමයි අපි කාඩ් එක ඉන්සර්ට් කරගන්න ඕනේ. මෙන්න මෙතනින් ඕනි ගාන අපි එන්ටර් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මැෂින් එකෙන් අවශ්‍ය කෑෂ් ටික මෙන්න මෙතනින් අපි ඩිපොසිට් කරන්න. ඒ වගේම මේ නූල් කාඩ් එකෙන් එක්කෙනෙකුට විතරයි ඇතුල් වෙන්න පුළුවන් මේ ගේට් එකෙන්. මොකද එක්කෙනෙකුට වඩා මේ නූල් කාඩ් එකෙන් යන්න බෑ. මේ හදලා තියෙන නීතියත් එක්ක අපි මේ විදිහට තමයි යන්න එන්න ඕනේ. අපි පන්ච් අවුට් කරපු ගමන් අපි ඉක්මනට මේ ගේට් එකෙන් ඇතුළට යන්න ඕනේ. මොකද අපිට ඉක්මනට යන්න බැරි වුණොත් ඒ ගේට් එක ඔටෝමැටිකලි ආයෙ වැහෙනවා. ඉතින් අපි ඊට පස්සේ ගේට් එකෙන් ඇතුළට වුණාට පස්සේ වලට පුළුවන් වලට යන්න ඕනි. දිහාවට අදාළ මැප් එක මෙතනින් චෙක් කරගන්න. ඊට පස්සේ නම්බර් එක බලා ගන්න පුළුවන්. ඒ නම්බර් එක බලාගෙන අපිට මෙට්‍රෝ එකේ එක්සිට් වෙන්න පුළුවන්. අපි අද යන්නේ රෙඩ් ලයින් එකේ. ඉතින් අපි රෙඩ් ලයින් එකට යනවා නම් අපි පහළට යන්න ඕනේ. මෙට්‍රෝ දෙකක් තියෙනවා. එකක් තමයි Expo 2020, එකක් Life Pharmacy. අපි ඉතින් යන්නේ Expo 2020. මොකද අපි ඩුබයි ඉන්වෙස්ට්මන්ට් පාක් එකෙන් තමයි අපි එක්සිට් වෙන්න ඕනේ. අපි දැන් මෙතන ඉන්න ඕනේ අපිට අදාළ මෙට්‍රෝ එක එනකම්. දැන් නම් මෙතනට ආවේ Life Pharmacy. මොකද අපි Life Pharmacy එකේ නෙමෙයි යන්නේ. අපි යන්නේ Expo 2020. අපිට පුළුවන් මෙට්‍රෝ එකේ ගාවට එන්නේ කොච්චර වෙලාවක් ඉන්න කියන එක මෙන්න මේ තියෙන තැනින් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මෙට්‍රෝ එකත් ආවා. අපි ඉතින් ඔන්න ඇතුල් වුණා. පෙලක් වෙලාවට ෂීට් තියෙන්න පුළුවන්, ෂීට් නැති වෙන්න පුළුවන්. ඉතින් ෂීට් නැති වුණා කියලා ගැටලුවක් නෑ. අපිට කරදරයක් නැතුව අපිට view එක බලාගෙන යන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් මුලින්ම ඩුබයි ෆ්‍රේම් එක.
අපිට ඉතින් එක්සිට් වෙන්න ඕනි තැනත් ලඟ වෙනවා. අපි ඉතින් ඩුබයි ඉන්වෙස්ට්මන්ට් පාර්ක් කියන ස්ටේෂන් එකෙන් තමයි බහින්න ඕනේ. ඔන්න ඉතින් අපි ඩුබයි ඉන්වෙස්ට්මන්ට් පාර්ක් කියන ස්ටේෂන් එකෙන් එක්සිට් වෙන්න හදන්නේ. අපි ඉතින් මෙතන එක්සිට් වෙනකොට ආය අපි අර නූල් කියන කාඩ් එකකින් මෙන්න මෙතන පන්ච් අවුට් කරලා අපි ඉතින් මෙතනින් ගේට් එක අරගෙන අපි ඉතින් එළියට යන්න ඕන. අපි ඉතින් ස්ටේෂන් එකේ එළියට ආවට පස්සේ ටික දුරක් පයින් යන්න ඕනේ. අපි ඉතින් හිමීට අපි දෙන්නත් එක්ක පයින් අක්කයි නැතන්ට යන්න තමයි බලන්නේ. ඉතින් අපි අක්කවත් හම්බෙලා ඉතින් ෆොටෝ එකකුත් අරගෙන කතා බහ කරලා හැම ඉතින් අපි ආයෙත් ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අක්කයි ඉන්න පැත්තත් මෙන්න මේ වගේ තමයි. ඉතින් ලස්සන පරිසරයක් තමයි දැක ගන්න පුළුවන්. අපි ඉතින් ආයෙ මේ වගේ ලස්සන මිනි බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් කට්ටිය පරිස්සමින් ඉන්න.